මිනිස්සු කට තියෙන පළියේදී කියනවා අපිනේ අපාය යන්නේ. අපි ගිහිල්ලා බලා ගන්න. උඹලා දිව්‍ය ලෝක යනකොට අපාය යන්නක් කට්ටි ඉන්න එපාය කියලා. ඔය කටවල් ටික ඔක්කොම හිප් වෙනවා. යම රජු දැක්ක දවසට. නිරේ ගිනි දැල් දැක්ක දවසට. කට උත්තර නැහැ. කට උත්තර නැහැ. දිව්‍ය ලෝකේ අපායයි සමාන වෙන එක තැනක් තියෙනවා. ඒ තමයි චාතු මහරජික දිව්‍ය ලෝකයේ සම්පූර්ණ ආයුෂ සමානයි සංජීව අපායේ එක දවසකට. තව්තිසාවේ සියලු ආයුෂ සමානයි කාලසූත්‍ර අපායේ එක දවසකට. මේක මහා භයානක දෙයක්. මේකින් ගැලවෙන්න නම් බුදුරජාණන් වහන්සේට විරුද්ධ නොවෙන්න ඕන. ධර්මයට විරුද්ධ නොවෙන්න ඕන. සංඝ රත්නයට විරුද්ධ නොවෙන්න ඕන. ඔබට තේරෙන භාෂාවෙන් කියනවා නම් බුදුරජාණන් වහන්සේ මුළු හදවතින්ම සරණ යන්න ඕන. ශ්‍රී සද්ධර්මයේ මුළු හදවතින්ම සරණ යන්න ඕන. ආර්ය මහා සංඝ රත්නයේ මුළු හදවතින්ම සරණ යන්න ඕන. බලන මිනිසෙක් මැරෙනකොට නිරේ දොරටු 136ක් තියෙනවා. දිව්‍ය ලෝක දොරටු කීයද තියෙන්නේ? 6යි. ඒ නිසා මේ නිරේවල් 136න්නේ එක්කෝ බුදුරජාන් වහන්සේට ගරහපෝ, ධර්මයට ගරහපෝ, සංඝයාට ගරහපෝ, දෙමව්පියන්ට අඩන්තේට්ටම් කරපු, වැඩිහිටියන්ට අඩන්තේට්ටම් කරපු, සෑයට බෝධියට අගෞරව කරපු, ප්‍රාණඝාත සොරකම කරලා ඒන් නැගී හිටියේ නැති අය, වැරදි කාමසේවනය කළා ඒන් නැගී හිටියේ නැති අය, බොරු කියලා ඒන් නැගී හිටියේ නැති අය, ඒ වැරදි හදාගත්තේ නැති දස අකුසල් කරපු අයගෙන් තමයි නිරේ පිරෙන්නේ. කවදාවත් මුළු හදවතින් බුදුරජාණන් වහන්සේ සරණ ගිය කෙනෙක් නිරේ ගිනි දැල් වලින් පිච්චෙන්නේ නැහැ. එහෙනම් නිරේ ඉන්නේ තුනුරුවන්ට විරුද්ධ වෙච්ච, තුනුරුවන්ට අගෞරව කරපු අය. මක් නිසාද යත් පින්වතුනි ගෞතම බුද්ධ ශාසනය නැති වෙන දවසක් එනවා. ඒට මඟ හසර හැදෙනවා. මේ ලෝකේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥා දැල මේ ලෝකෙට එළුවට පස්සේ ඒ දැලට අහු වෙන සත්වයෝ විතරයි එන්නේ. අනිත් උන් පුංචි මොකද කරන්නේ? ඒ වගේ මෛත්‍රී බුද්ධ ශාසනයක හරි සසර දුකෙන් නිදහස් වෙනවා නම් යම් කෙනෙක් ඒ ඇත්තන්ට ගැලවෙන්නයි මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය මේ යුගයේ මේ බණට